So mainly මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගලන් දන්නවා කැනඩියන් ඉමිග්‍රේෂන් එකෙන් ළඟදී එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට එක්ස්ප්‍රස් එන්ට්‍රි වල තියෙන කැටගරි බේස් සිලෙක්ෂන් වලට චේන්ජස් වගේක් අරගෙන ආවා. එක්ස්ප්‍රස් එන්ට්‍රි වලදී ඉස්සර තිබිච්ච විදිය තමයි ඔයගලන්ගේ තියෙන CRS ස්කෝර් එක කට් ඔෆ් මාක් එකට වඩා උඩින් නම් තියෙන්නේ. ඔයගලන්ගේ ජොබ් එක tier 0 1 2 3 නම් ඕනම කැටගරි කෙනෙක්ට ඔයගලන්ට ඉන්විටේෂන් එක ආවා. ඔයා කන්ස්ට්‍රක්ෂන් කරනවා වෙන්න පුළුවන්, හෙල්ත් කැටගරි එකේ වෙන්න පුළුවන්, ඔයා වෙන ට්‍රේඩ් එකක ඉන්න පුළුවන් ඔයගලන්ට ආවා. හැබැයි ඊට පස්සේ කැනඩියන් ඉමිග්‍රේෂන් එක මොකද කරේ? ඒගොල්ලන් තේරුම් ගත්තා. ඒගොල්ලන්ගේ සමහර ඔකියුපේෂන්ස් තියෙනවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒ ස්කිල් එකේ ෂෝටේජ් එකක් හඳවලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලන් කැටගරීස් වලට වෙන් කරා. ට්‍රාන්ස්පෝර්ට් කැටගරි එක, ට්‍රේඩ් කැටගරීස්, ඒ වගේම ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ්, ස්ටෙම් කැටගරි ඒ වගේ කියලා ඒ කැටගරීස් වලට ඒගොල්ලන් වෙන වෙනම එක්ස්ප්‍රස් එන්ට්‍රි ඩ්‍රෝස් අරගෙන ආවා. එතකොට කාගේ හරි CRS ස්කෝර් එක වැඩි නම් කට් ඔෆ් මාක් එකට වැඩිය ඒගොල්ලන්ට ඉන්විටේෂන් එක ආවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා තරමක් අඩු කට් ඔෆ් මාක් එකක් සමහර වෙලාවලදී අරගෙන එන්න. ළඟදී කරපු චේන්ජස් තමයි මේලිම ඒගොල්ලන්ගේ තිබිච්ච ට්‍රාන්ස්පෝර්ට් කැටගරි එක ඒගොල්ලන් අයින් කරලා ඒකට ඒගොල්ලන් এডুকেෂන් කැටගරි එකක්, এডুকেෂන් ඔකියුපේෂන් කැටගරි එකක් ඒගොල්ලන් ඒකට එකතු කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද මේ එකතු කරපු ඔකියුපේෂන්ස් මොනවාද, එකතු කරපු කැටගරි එක මොකක්ද, සහ අයින් කරපු ඔකියුපේෂන්ස් මොනවාද කියලා. එතකොට මේලිම අපි මේ නැත්තම් පස්සේ එක්ස්ප්‍රස් එන්ට්‍රි වල තියෙන කැටගරි බේස් සිලෙක්ෂන් එක මේක තමයි දැන් එක්ස්ප්‍රස් එන්ට්‍රි වල තියෙන කැටගරීස්. ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් කැටගරි එක, ඒ වගේම හෙල්ත් කෙයාර් ඇන්ඩ් සෝෂල් සර්විසස්, ඒ වගේම සයන්ස්, ටෙක්නොලොජි, ඉන්ජිනියරින් ඇන්ඩ් මැත්ස් අපි කියන STEM කැටගරි එක, ඒ වගේම ට්‍රේඩ් ඔකියුපේෂන්, ඊට පස්සේ ඇග්‍රිකල්චර් ඇන්ඩ් ඇග්‍රි ෆුඩ් ඔකියුපේෂන්, ඊට පස්සේ එඩුකේෂන් ඔකියුපේෂන්. මේ එඩුකේෂන් ඔකියුපේෂන් එක තමයි ඒගොල්ලන් ළඟදීම එකතු කරන්නේ. ඒකට අනිත් තියෙන ඇඩ්වාන්ටේජ් එක තමයි අපි හිතමු ඔයගොල්ලන්ගේ වර්කින් එක්ස්පීරියන්ස් ගත්තන් පස්සේ ඔයගොල්ලන්ට මේ තියෙන වර්කින් එක්ස්පීරියන්ස් ගත්තාම ඔයගොල්ලන්ට ඇට්ලීස්ට් ඔයගොල්ලන්ගේ වර්කින් එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ට තියෙන 6 months නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කැටගරීස් වලට ඒ කියන්නේ මේ කැටගරි ගත්තන් පස්සේ මේ කැටගරීස් වල තියෙන එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න. අපි ගත්තාම මුලින්ම අපි ගත්තොත් එහෙම මේ එකතු කරපු කැටගරි එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක තියෙනවා have accumulated within last 3 years. ඔයගොල්ලන්ගේ මේ working experience තියෙන්නේ last 3 years. At least 6 months full time working experience, continuous working experience, right? තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලන්ට full time working experience නැත්නම් ඔයගොල්ලන්ගේ මේ තියෙන at least 6 months working experience එක equal වෙනවා නම් part time experience වලට අන්න එහෙනම් ඒකත් හොඳයි. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට apply කරන්න පුළුවන්. right? ඒ වගේ මේ experience in Canada හෝ abroad කියන්නේ කැනඩාව ඇතුලේ එහෙම නැත්නම් කැනඩාව එළියෙන් තියෙනවා නම් ඒත් ඔයගොල්ලන්ට මේකට apply කරන්න පුළුවන්. ඉතින් මුලින් අපිට අලුතින් එකතු වෙච්ච කැටගරි එක এডুকেෂන් ඔකියුපේෂන් නිසා අපි බලමු මොනවාද මේකේ තියෙන එකතු කරලා තියෙන ඔකියුපේෂන්ස් කියලා. එතකොට මුලින්ම තියෙනවා elementary and secondary school teacher assistants, instructors of persons with disabilities, early childhood educators and assistants, elementary school and kindergarten teachers, secondary school teachers. මේ තියෙන කැටගරි එකෙන් ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවා නම් at least ඔයගොල්ලන්ට 6 months එනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න. දැන් අපි බලමු
healthcare and social services කියන කැටගරි එක ගත්තන් පස්සේ ඒකට mainly add කරලා තියෙන occupations මොනවාද කියලා. අපි ගත්තොත් එහෙම 32104 කියන එක. ඒ වගේම 32123 කියන එක. ඊට පස්සේ අපි ගත්තන් පස්සේ 32111 කියන එක. ඊට පස්සේ 321 ඊළඟට ගත්තන් පස්සේ 129 ඔයා ඒ කියන්නේ මෙඩිකල් ටෙක්නොලොජිස් කෙනෙක් විදියට එහෙම නැත්නම් ටෙක්නිෂියන් කෙනෙක් විදියට වැඩ කරනවා නම් එතකොටත් ඔයාලට පුළුවන් at least 6 months working experience එනවා නම් ඔයගලන්ට පුළුවන් මේන්ලිම මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම අපි ගත්තන් පස්සේ තව අලුතෙන් එකතු කරලා තියෙන එකක් තමයි 32125. ඒ කියන්නේ ෆාමසි ටෙක්නිෂියන් කියන එකත් ඔයගලන්ට මේ ස්ට්‍රීම් එකෙන් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තන් පස්සේ 42201 social and community service workers කියන එකත් මේකට ඒගොල්ලන් අලුතෙන් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තන් පස්සේ මේ social workers 41300 කියන එකත් ඒගොල්ලන් අලුතෙන් එකතු කරලා තියෙනවා. මේ තියෙන මේ තියෙන healthcare and social services occupation කියන එක. ඊළඟට අපි ගත්තොත් එහෙම මොන වගේ occupation මේ healthcare and social services occupations කියන එක කරලා තියෙන්නේ. අපි ගත්තන් පස්සේ ඒ කියන්නේ educational counselors ලා ඒ වගේම අපි ගත්තන් පස්සේ instructors of persons with disabilities ඒ වගේම අපි ගත්තන් පස්සේ practitioners of natural healings, right? ඒ වගේම අපි ගත්තන් පස්සේ traditional Chinese medicine practitioners. ඉතින් අන්න ඒ වගේ occupation ඒගොල්ලන් මෙතනින් අයින් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තන් පස්සේ මේ STEM category එක අපි බලමු. මේ STEM category එකේ ඒගොල්ලන් මොන occupations මේන්ලිම මොන occupations ඒගොල්ලන් මේකට අලුතෙන් ඇඩ් කරලා තියෙන්නේ කියලා. අපි ගත්තන් පස්සේ STEM category එකේ 22300 civil engineering technologist and technician කියන එක ඒගොල්ලන් එකතු කරලා තියෙනවා. ඊළඟට ගත්තන් පස්සේ 22310 කියන එක ඒගොල්ලන් ඇඩ් කරලා තියෙනවා. electrical and electronics engineering technologist and technician කියන එක. ඊළඟට අපි ගත්තන් පස්සේ 21331 කියන එක ඒගොල්ලන් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම අපි ගත්තන් පස්සේ 22301 කියන එක ඒගොල්ලන් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තන් පස්සේ 21301 කියන එක ඇඩ් කරලා තියෙනවා. ඒත් එක්කම තව එකතු කරලා තියෙන දෙයක් තමයි insurance agent and brokers කියන එක. ඕගොල්ලන් අපි ගත්තන් පස්සේ කැනඩාවේ ඇතුලේ එහෙම නැත්නම් කැනඩාවෙන් එළියේ ඕගොල්ලන් ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් විදියට ඒ වගේම බ්‍රෝකර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට at least 6 months working experience තියෙනවා නම් මේ කැටගරි එකට ඔයගොල්ලන්ට මේන්ලිම ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තම පස්සේ STEM කැටගරි එක ගත්තම ඇත්තම STEM කැටගරින් ගොඩාක් ස්ට්‍රීම්ස් ඒගොල්ලන් අයින් කළා තියෙනවා. අපි කීපයක් අපි කතා කරොත් එහෙම ඒ කියන්නේ අපි ගත්තන් පස්සේ data scientist, ඒ වගේම engineering managers, land surveyors, ඒ වගේම අපි ගත්තන් පස්සේ software developers and programmers, software engineers and designers, web designers, ඒ වගේම web developers and programmers ඒගොල්ලන් අයින් කළා තියෙනවා. ඉතින් මේ occupations වල හිටපු කට්ටියට මේ කරපු changes හොඳ change එකක් වෙයි. but still අපි ගත්තන් පස්සේ category based selections නේ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් overall ඒගොල්ලන්ගේ Canadian experience classes draws අතර ඒ වගේ වෙලාවලදී අපි හිතමු කවුරු හරි කෙනෙක් web designer කෙනෙක් විදියට අවුරුද්දක් කරගෙන තියෙනවා කැනඩාවේ ඇතුලේ. ඒගොල්ලන්ට පුළුවන් still Canadian experience class එකට apply කරන්න. ඒකට category based නැතුව වෙන overall draw එකක් ආවොත් ඒගොල්ලන්ගේ තියෙන cut off mark එක
ඒගොල්ලන්ගේ තියෙන CRS ස්කෝර් එක වැඩි නම් කට් ඔෆ් මාක් එකට වැඩි ස්ටිල් ඒගොල්ලන්ට ඉන්විටේෂන් එකක් එනවා. ඒ කියන්නේ මේ තියෙන ඔකියුපේෂන් වල එක්ස්පීරියන්ස් නෑ කියලා කියන්නේ ඒ කියන්නේ මෙතනින් අයින් කරපු ඒවල ඔකියුපේෂන්ස් වල ඉන්න කට්ටිය කියලා කියන්නේ ඒගොල්ලන්ට PR ගන්න බෑ කියන එක නෙවෙයි. බට් ඒගොල්ලන් මේ කැටගරි බේස් සිලෙක්ෂන්ස් වලට ඒගොල්ලන් එන්නේ නැහැ. ඩිවයිස් සෙලෙක්ටර් වගේ අපි හිතමු කවුරු හරි කෙනෙක් අපි උදාහරණයක් ගත්තම software engineers and designers. ඒතර ඒ වගේ කෙනෙක් ඒගොල්ලන්ට 1 year working experience තියෙනවා නම් still ඒගොල්ලන්ට Canadian experience class එකට apply කරන්න පුළුවන්. ඒතර Canadian experience class එකට apply කරාට පස්සේ ඒගොල්ලන්ට overall general draw එකක් ආවා. පස්සේ ඒගොල්ලන්ගේ තියෙන CRS score එක වැඩි නම් එහෙනම් still ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට invitation එක එනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් within 60 days ඒගොල්ලන්ට document submit කරලා ඒගොල්ලන්ට PR එක දාන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම trade occupations අපි ගත්තොත් මේ මොන වගේ trades එකද කියලා තියෙන මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං. මොකද ගොඩක් trades අතරම ඒගොල්ලන් add කරලා තියෙනවා මේ කැටගරි එකට. එතන මේලිම අපි ගත්තාන් පස්සේ මේකදී ඒ කියන්නේ contractors and supervisors oil and gas drilling and services කියන එක ඒගොල්ලන් add කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තා flow covering installers ඒගොල්ලන් add කරලා තියෙනවා. ඒ වගේම තව ඉන්ට්‍රස්ටිං එකක් තමයි roofers and shinglers ඒගොල්ලන් add කරලා තියෙනවා. ඒ වගේම concrete finishers add කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ ඉන්ට්‍රස්ටිං add කරන එක තමයි මේගොල්ලන් cooks ලා add කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා ගොඩක් ඒ කියන්නේ mainly LMIAs වලින් කැන්ඩල්ට ඇවිල්ලා තියෙනවා cooks ලා විතර. ඉතින් ඕගොල්ලන්ට working experience 6 months තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ Canadian experience class එකට ඒ කියන්නේ mainly express entry වලට apply කරන්න. ඒතකොට ඒගොල්ලන් ඒ කියන්නේ mainly අපි දුමු trade occupation වලින් ආවොත් express entry door එකක්. ඒතකොට ඕගොල්ලන්ගේ තියෙන CRS එක වැඩි නම් cut off mark එකට වැඩි ඔයගොල්ලන්ට පුළුවන් ඒකට apply කරන්න. ඊළඟට අපි ගත්තාන් පස්සේ තව add කරලා තියෙන දේවල් තමයි gas fitters, plumbers, cabinet makers, right? ඒ වගේම industrial electricians ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලන් add කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාන් පස්සේ agriculture and agri food ගත්තාන් පස්සේ ඒගොල්ලන්ගේ තියෙන්නේ mainlyම ඒගොල්ලන්ගේ තියෙනවා කියන්නේ butchers, retail butchers ඒ වගේම retail and wholesales තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඊළඟට අපි ගත්තම තමයි ඉස්සෙල්ලා වගේ education occupations ගත්තාන් පස්සේ මෙන්න මේ occupations වල ඔයගොල්ලන්ගේ working experience තියෙනවා නම් at least 6 months ඔයගොල්ලන්ට පුළුවන් මේකට apply කරන්න. ඊළඟට අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම Canadian immigration එකෙන් 2025 and 2027 වලට ඒගොල්ලන්ගේ අරගෙන ආපු මේ කියන්නේ immigration level plan එක මේකේ ඒගොල්ලන් ස්පෙસિෆිකලි ඒගොල්ලන් මෙන්ෂන් කරලා තියෙනවා 2025 වල ඒගොල්ලන් priority categories මොනවාද healthcare healthcare occupations, trade occupation, French language proficiency මෙන්න මේව තමයි මේගොල්ලන්ගේ priority වෙන්නේ කියන්නේ. ඊළඟට අපි ආයමත් ගියොත් ඉස්සෙල්ලා අපේ තිබිච්ච එකේදී ගොඩක් අහන දෙයක් තමයි දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එimhe මේ trade occupation වල තියෙන cookලා. cooks කෙනෙක් ගත්තාන් පස්සේ සමහර වෙලාවට cook කෙනෙක් ගත්තාන් පස්සේ ඒගොල්ලන්ගේ එක එක විදිහේ positions තියෙන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලන් ගොඩක්ට අපේ clients ලා අහන දෙයක් තමයි මොන වගේ main job duties ද ඒගොල්ලන්ගේ තියෙන job offers වල include වෙන්න ඕන කියලා. ඒතර ඒක අපි කතා කරත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් NOC කියලා type කරන් පස්සේ Google එකේ ඔයගොල්ලන්ට එනවා මුලින් මෙන්න මේ දෙවෙනි website එක National Occupational Classification කියලා. ඒකට මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලන් ගියාම පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සර්ච් කරන්න NOC කෝඩ් එකකින්. එතකොට අපි cook කෙනෙක්ගේ NOC කෝඩ් එක ගත්තාන් පස්සේ cook කෙනෙක්ගේ NOC කෝඩ් එක වෙන්නේ 63200 කියන එක. ඒතර 63200 කියලා ඔයගොල්ලන් සර්ච් කරාම
ඔගලන්ට එනවා මොනාද මෙන්න මේ කුක් කියන ඔකියුපේෂන් එකට මොනාද එන සාම්පල් එක එක්සාම්පල් ඔකියුපේෂන්ස් මොනාද කියලා. හරි. ඒත් එක්කම ඕගොල්ලන්ගේ තියෙන මෙන්න මේක තමයි අපි කියන්නේ ලීඩ් ස්ටේට්මන්ට් එක කියලා. එතකොට ඕගොල්ලන්ගේ තියෙන working experience මෙන්න මේකට සමාන වෙන්න ඕනේ. නැත්නම් at least 80% වක්වත් ඕගොල්ලන්ගේ ඔකියුපේෂන් එක ඒ කියන්නේ ඔකියුපේෂන් එකේ තියෙන job duties මේකට සමාන වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේව තමයි main job duties වෙන්නේ ඕගොල්ලන් cook කෙනෙක් විදිහට. ඕගොල්ලන් මේලිම cook කෙනෙක් විදිහට job offer එකක් ගන්නකොට letter of employment එකක් ගන්නකොට ඕගොල්ලන්ගේ employer ගෙන් මෙන්න මේව තමයි ඕගොල්ලන්ගේ main duties mainlyම වෙන්න ඕන ඕගොල්ලන්ගේ job offers. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් 2021 version එක තමයි ඕගොල්ලන් බලන්න ඕන. NOC එකේ NOC කියන එකකින් අපි ගත්තම පස්සේ තව උදාහරණයක් අපි ගත්තොත් එහෙම අලුතෙන් එකතු කරමු. එකක් ගත්තම් පස්සේ elementary and secondary teachers assistant කියන එක ගත්තම් පස්සේ ඒකේ එන්නේ 43100 කියන එක. එතකොට අපි ගත්තම් පස්සේ ඔයගලන්ට බලන්න ඕන 43100 ඒක සර්ච් කරාට පස්සේ ඔයගලන්ට එනවා මොනවාද මෙන්න මේ වගේ sample occupations ගොඩක් එනවා. එතකොට අපි ගත්තොත් එහෙම homework assistant, educational resource assistant, අපි ගත්තොත් එහෙම teachers aid, teachers assistant, teachers helper. මෙන්න මේ විදිහට ඔයගලන්ගේ occupation එක තියෙනවා නම් ඒත් එක්කම ඔයගලන්ගේ main duties මේක වෙන්න ඕන. ඒත් එක්කම අපි ගත්තන් පස්සේ lead statement එක තමයි මේක. මෙන්න මේ විදිහට ඔයගලන්ගේ letter of employment එක තියෙනවා, job offer එක තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මේ program එකට apply කරන්න. mainly අපි ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් express entry වලදී තියෙන ලොකුම ගොඩාක්ම තියෙන එක ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය express entry invitation එකත් ඇවිල්ලා ඔයගොල්ලන් express entry එකට apply කරලා ඒක refuse වෙන්න තියෙන එක හේතුවක් තමයි ඔයගොල්ලන්ගේ තියෙන job offers වල ඒ කියන්නේ හරි NOC code එක ඔයගොල්ලන් choose කළා නැත්නම් visas refuse වෙන්න possibility එකක් තියෙනවා. ඉතින් ඒ වගේ cases අපිට ගොඩාක් අපිව contact කරනවා ඒ වගේ වෙලා. ඉතින් මම ගොඩක් වෙලාවට recommend කරනවා ඔයගොල්ලන්ගේ PR එක වගේ දෙයක් යනකොට especially මේ වගේ වෙලාවකදී immigration professional කෙනෙක්, immigration lawyer කෙනෙක්, එහෙම නැත්නම් immigration consultant කෙනෙක් contact කරන්න ඔයගොල්ලන්ගේ PR එකේදී. එතකොට ඔයගොල්ලන්ට කියන්නේ හරි ගයිඩන්ස් එකක් ඔයගොල්ලන්ට එතකොට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුතෙන් ගෙනාපු ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන rules වලට අනුව මේගොල්ල immigration එකකින් express entry වලට අරගෙන ආපු category based selection. ඉතින් ඔයගොල්ලන්ගේ permanent residency සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට information ගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිව contact කරන්න Ardent Immigration. Right. එතකොට මේලිම අපේ වෙබ්සයිට් එකට ගියාම ඔයගොල්ලන්ට අපේ මේලිම contact details ඊට පස්සේ අපේ contact us page එකට ගියාම පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අපේ ලංකාවේ address එක, ඒ වගේම ලංකාවේ තියෙන phone numbers ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අලුතෙන් ගෙනාපු rules වලට අනුව ඒ කියන්නේ මේලියම අලුතෙන් ගෙනාපු rules වලට අනුව express entry සිද්ධ වෙන්නේ. ඉතින් ඔයගොල්ලන් අයමත් කියන්නේ ඔයගොල්ලන්ගේ PR එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට support එකක් ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිව contact කරන්න. Thank you.